Good morning යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ කොහොමද? අද ඉතින් කීතිමත් දවසක් නේ ඔයගොල්ලන්ට. අත්පල් දවස නේද? ඉතින් කොහොමද යාළුවනේ? අපි ඉතින් ලස්සන මල් ටිකක් බලමු නේද? අතට වෙන්නත් එක්ක. ඉතින් කොහොමද ඔයාලට ගම් වතුර නිසා ඉතින් අපේ සමහර යාළුවන්ගේ පැල මැරුණා, පැල මඩට ගියා, වතුරට ගියා නේද? ඉතින් ලොකු හානියක් වුණානේ. ඇත්තටම ඉතින් දුකයි. ගොඩාක් යාළුවන්ගේ මිදුලේ ලස්සනට තිබුණු ඉතින් එක පැලයක්වත් නැති වෙන සයිස් එකට ඇති වුණා නේද? මාරම වැඩක් ඒක. ඉතින් දැන් ගොඩක් යාළුවෝ පැල හොයනවා. ඉතින් නැවත පැල හදාගන්න ආසාවෙන් ඉන්න අය. සමහරුන්ගේ නෙට් හවුස් පිටින්ම ගියා. ඉතින් මේ මඩ වතුර ගියාට පස්සේ ඉතින් අපේ ඇන්තූරියෙන් බබාලා ඉතින් කොහොමටත් හැදෙන්නේ නැහැනේ යාළුවනේ නේද? ඉතින් මොකක් වාසනාවකට ඉතින් මම ඉන්න පැත්තේ, අපේ පැත්තේ නම් ඉතින් ගම් වතුර ප්‍රශ්නයක් ඇත්තට කවදාවත් නැහැ. මොකද අපේ පැත්තේ ඉතින් එහෙම ගලන්න මේ ගඟ හරි මේ ළඟක නැති නිසා ඉතින් අපේ පැත්තට ගම් වතුර එන්නේ නැහැ. ඉතින් ඒ අත්දැකීම ඉතින් ලද යාළුවන්ගේ හවුල් වල අය තමයි ඉතින් ඇත්තටම දන්නේ. ඉතින් බලන්න අපිට සෑහෙන්න පාඩුවක් ඉතින් අපේ පේරදෙනියේ මල්වත්තේ පවා ඉතින් මේ විශාල වශයෙන් අපිට ලස්සනට තිබිච්ච මල් වර්ග සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඉතින් බලන්න යාළුවනේ ඉතින් කොළ ගහක් ඇත්තටම බවා ගන්න, මේ මල් ප්‍රමාණයක් ගන්න, තත්ත්වයට ගන්න අපි කොච්චරනම් වෙහෙසෙන්න ඕනේද නේද? දරුවෝ හදනවා වගේ. ඉතින් ඒ අය කොච්චර ආදරෙන් රැක බලා ගන්න ඕනේද මේ තත්ත්වයට ගන්න. ඉතින් අපිට කාලයක් ඉතින් ඒ යාළුවන්ට මේ ඒ තත්ත්වෙට ඉතින් පැල ටිකක් හදාගෙන ඉතින් ව්‍යාපාර කටයුත්ත දියුණු කරගන්නවා නම් ඉතින් මේ තත්ත්වෙට එන්න ටික කාලයක් යාවි. උත්සාහ කරන්න. ඉතින් උත්සාහ කරමු අපි. ඇත්තටම අපි ලංකාවේ මිනිස්සු උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි උත්සාහ කරමු. ඔව් යාළුවනේ ඉතින් මම මේ ඔයගොල්ලන්ට අද ඉතින් මගේ යාළුවෝ සමහරක් දෙනෙකුට ඉතින් ආසාවට ගෙදර වුණත් මං හදාගන්න ඇත්තටම අඩු ගානට මගේ ළඟ තියෙන මේ බටර්ෆ්ලයි ප්ලාන්ට් එක මේ ප්ලාන්ට් එක වුණත් මම දුන්නා. මොකද ඇත්තට ඉතින් මේක අර මේ මිදුල ලස්සනට වවා ගන්න මම කියලා දුන්නේ. ඊටමත් අපහසුවකින් තොරව වවා ගන්න පුළුවන් මේ වර්ගය ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. මේ බටර්ෆ්ලයි ඔරෙන්ජ් එක. ඉතින් මේක ලස්සනට හැදෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ මගේ මව් ශාකය. මම ඔයගලන්ට මීට කලින් පෙන්නලා ඇති. ඉතින් මේ ඒකේ තව පැල දෙකක් තියෙනවා. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. පැල දෙකම ඇත්තටම මේ පැලෙත් ඉතාමත් ලස්සනට හැදිලා පිරිපුන්න හැදිලා තියෙනවා. මේ බලන්න ලස්සන බයි කලර් වෙච්ච මල් තුනක් තියෙනවා. එකක් එමින් තියෙනවා මලක්. ඊට පස්සේ මේක කොළ පාට වෙලා එක පර වෙන මේ අවදියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයා කොළ පාට වෙනවා. ඒම ලස්සනයි. ලස්සන මලක් තියෙනවා. ඊට පස්සේ මෙයා ඉන්නවා අර ශාකයේම තරම්ම ලොකු නැහැ, තරමක් කුඩායි. කුඩාමත් නැහැ. මේ ඒ ශාකේ ඒකට වඩා මේ පැලේට වඩා පොඩ්ඩක් පොඩි. බලන්න මෙයා නම් ඩබල් පෙටල් වෙලා තියෙනවා මේ මලමේ. මෙයා ඩබල් පෙටල් වෙලා තියෙනවා. එයාගේ කැකුලක් තියෙනවා. ඉතින් මේ පැල දෙක තියෙනවා. මේ පැල දෙකම ලස්සනට දැන් ඉස්සරහට ඔයගොල්ලන්ට අවුරුදු අපේ අලුත් අවුරුද්ද ලබනවා. ඉතින් අලුත් අවුරුද්ද ලබනකොට ලස්සන පෝච්චි දෙක දාලා ලස්සනට මෙයාලා දෙන්න
මලුත් එක්ක පිරෙන්න අපිට ගේ ඉස්සරහා තියාගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන පියකරු පාටක් මලක් මෙයා. මේ අපිට අනිත් අය වගේ හදාගන්න අමාරු නැහැ. ඔයගලන්ට පොල්ලෙලි කෑලි ටිකක් කැබලි ටිකක් දාලා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් ඕන කෙනෙකුට මෙයා තමයි මෞෂාකේ. ඕන කෙනෙකුට මේ වගේ ලස්සනට පෝච්චියක මේ වගේ ලස්සනට ලොකු මල් එන්න හදාගන්න පුළුවන්. මෙයා ලස්සන තව ලොකු පෝච්චියක දාලා මෙයාව සාරවත් ටිකක් හෝර ටිකක් දැම්මොත් මෙයා ලොකු මලක් වෙනවා. ඉතින් ඒ වගේ මේ ගස් දෙකත් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන්. ලංකාවේ ඕන කෙනෙකුට එවන්න පුළුවන් කුරිය පහසුකම් යටතේ. මේ දෙකම කැමති කෙනෙකුට ගස් දෙකම 1500කට දෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඕනේ නම් පොට් එක එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොට් නැතුව එවන්නත් පුළුවන්. පොට් එක එවුවොත් ඉතින් ඔයගලන්ට කුරියකට පොඩි ගාණක් වැඩි වෙයි. එහෙම නැත්නම් ගස් දෙක ගලවලා එවන්න පුළුවන්. ඔයගලන්ට කැමති කෙනෙක් ඉන්නවා නම් මට මගේ WhatsApp පැත්තට එන්න WhatsApp message එකක් දාන්න 070 70 30 388. හොඳයි යාළුවනේ. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.